Hello, good morning හැමෝටම. ඉතින් රෑ වගේ පෙවුනට මේ උදේ පාන්දර. දැන් වෙලාව 4:45 වගේ. ඉතින් අපි මේ පොඩි ගමනක් යන තමයි ලෑස්තිලා ඉන්නේ. මේ ගමනට නංගි යනවා, මම යනවා. අම්මලා එහෙම යන්නේ නැහැ. තව නංගිගේ යාළුවෝ තුන් දෙනෙක් යනවා. එයාලගේ අම්මලයි අපි කට්ටිය තමයි ඉතින් ගමන යන්නේ. අම්මා තමයි යන්නේ ඉතින් නංගිත් එක්ක. මේ මම යන්නේ අද සෙන්සුරාදා දවසක් මට වෙන වැඩක් නැහැ ඒ නිසා. ඉතින් ඉස්සරහට බලාගෙන ඉන්න අපි කොහාටද යන්නේ කියලා ඔයාලට වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලා අපි යන්න කලින් පන්රු දාලා තමයි අපි ගමන යන්න ලෑස්ති වෙන්නේ. අපි දැන් ඉන්නේ පැල්මඩුල්ලේ. ඊට පස්සේ අපි රත්නපුර ටවුන් එකට ගිහිල්ලා කුරුවිට අවිස්සාවෙල්ල කුරුවිට බහුකල අවිස්සාවෙල්ලට ගිහිල්ලා ඊට පස්සේ අවිස්සාවෙල්ල ඉඳන් නවගමුවට යනවා. අපි යන්නේ නවගමුව පත්තිනි දේවාලයට. මම පොඩි කාලේ ගිහිලා තියෙනවා 8 වසරේදී වගේ. මේ පත්තිනි දේවාල පෙරහැරේ නටන්න ගිහිලා තියෙනවා මම. ඊට පස්සේ මං ගිහිල්ලා නැහැ. ඊට පස්සේ මේ දෙවෙනි වතාවට තමයි යන්නේ. කලින් පොඩි කාලේ ගියපු සැරේ රෑ පෙරහැරට ගිහිල්ලා ඊට පස්සේ ආයේ මේ එහෙ නැවතිලා ඉඳලා අහපව් උදේත් ඉඳලා තමයි අපි මේ උදේ පෙරහැරටත් ඉඳලා තමයි මේ ගෙදර. මම මාරම ආසයි ට්‍රැවල් කරන්න යන්නේ. එක තැන් වල ඇවිදින්න යන්න. මේ ඇත්තටම ඒක නිසා අම්මා කියපු ගමන් මම ඉතින් කැමති වුණා. අද නම් යන්නේ නංගිට බාරයක් ඔප්පු කරන්න. මට වැඩි නිින්ද ගියේ නෑ. පස්සේ නම් හැබැයි ටිකක් නිින්ද ගියා. ඔන්න ඉතින් නංගිලා දෙන්න නම් හොඳටම නිදි. අහස ටිකක් ලස්සනට පේනවා අද. උදේ පාන්දර නිසා වෙන්නේ නැති. මම මාරම ආසයි අච්චාරු කන්න. මේ වෙරළ ගෙනලා තිබ්බා අපි ඒවා කෑවා යන ගම. මට කොහේ ගමනක් යනකොට උදේට මේ කන්න බෑ. එතකොට වාහනේ යනකොට පොඩ්ඩක් මේ හරි අමාරුයි. ඒක නිසා මං අද උදේට කෑවේ නෑ. තේකක් බීලා තමයි ආවේ. හැබැයි ඉතින් සැරට මේ උදේට කන්නෙත් නැතුව ඇවිල්ලා මෙන්න සැරට කණ එකත් හොඳ නෑ. හැබැයි ඉතින් ආස හින්දා ඉතින් මං කෑවා. ඒක පැත්තක තියලා. නංගිලා සෙට් එක ගත්තේ ඉතින් මටම ගැලපෙනවා මම වගේම තමයි ඉතින් එයාලත් ඉතින් කෑවා. ඔන්න ඉතින් අපි මේ දේවාල ළඟට ආවා. දැන් වාහනේ දාලා අපි බැහැලා මේ පූජා වට්ටියක් තමයි බාර උනේ. ඒකත් හදාගෙන තමයි යන්න තියෙන්නේ ඇතුළට. අපි ගෙදරින් මල් ගෙනාවා. ලස්සන මල් එහෙම තියෙනවා විකුණන්න. ගෙදරින් ගෙනාපු නිසා අපි මල් ගත්තේ නැහැ. අපි කට්ටිය බැහැලා මේ බැලුවා හොඳ තැනක් කොහෙන්ද ගන්න කියලා පූජා කට්ටියක්. ඊට පස්සේ කතා වෙලා දේවාල ළඟම තියෙන කඩේකින් මේ කඩයක් ළඟට අපි ගියා. පූජා වට්ටිය හදන්න පොඩි වෙලාවක් යන නිසා මේ කඩේ ඇතුළට වෙලා අපි කට්ටිය වාඩි වෙලා හිටියා.
පූජා වට්ටිය හදලා ඉවරයි. ඉතින් නංගි තමයි බාරේ ඔප්පු කරන්න යන්න ඕනේ. ඒක නිසා නංගි අතට පූජා වට්ටිය දුන්නා. දැන් මේ දේවාලය ඇතුළට යන ගමන් ඉන්නේ. මම ඇතුළ වැඩි වීඩියෝස් ගත්තේ නැහැ. මේ වීඩියෝ කරන්න හොඳ නැති නිසා. අද සෙනසුරාදා දවසක් ඉඳලා කොහෙද ටිකක් සෙනඟ වැඩි. නංගිලා හැම ඒ කියන්නේ බාර වෙන දවසේ ආපු දවසේ නම් වැඩි සෙනඟ හිටියේ නෑ කියලා කිව්වා. හැබැයි අද නම් ටිකක් සෙනඟ ඉන්නවා පිරෙන්නම. මේ පොඩි වෙලාවක් මේ බලා ඉන්න වෙනවා මේ පූජාව තියන්න මේ සෙනඟ වැඩි නිසා. අපි එනකොට මෙහෙට මේ 9 වගේ වුණා. 9යි කාලා වගේ. ඉතින් පූජාව හදලා ඒ ටික කළා ටික වෙලා යනකොට ඉතින් 9:00 වගේ වුණා. එතකොට ඉතින් පොඩ්ඩක් දවල් වෙලානේ උදේ පාන්දරම නම් වැඩි සෙනඟ ඉන්නේ නැතුව. අපි මේ බාර ඔප්පු කරලා ඉවර වෙලා කටියත් එක්ක පහන් බත්තු කරලා මල් තියලා මල් පූජා කරා. ඊට පස්සේ මේ අපි ටිකක් වටේ ඇවිද්දා. පූජා වට්ටියේ තිබ්බ කැවිලි ටිකයි පළතුරු ටිකයි shopping bag එකකට දාගත්තා. මොකද එතන මේ කට්ටියට බෙදන්න දෙන්නේ නැහැ අර ඇතුළ නිසා. ඊට පස්සේ අපි කට්ටිය වාහනේට ආවා. වාහනේට ඇවිල්ලා පූජා වට්ටිය තිබ්බ ටික දාගත්ත ටික අපි කෑවා ටිකක්. කාලා ටිකක් තියාගත්තා. ඔක්කොම කන්න බෑනේ. ටිකක් අපි කෑවා. දැන් නම් ඉතින් ලොකු බඩගින්නක් නෑ. හැබැයි තව ටිකකින් බඩගිනි හැදෙයි දන්නේ නෑ. ඉතින් ගිහිල්ලා බඩගිනි හැදුනොත් දවල්ට කනවා කියලා හිතාගෙන දැන් අපි කට්ටිය මෙහෙමම ගෙදර තමයි යන්න හිතාගෙන ඉන්නේ. වෙන කොහෙවත් යන්න අයිඩියා එකක් නෑ. උදේ මට වැඩි නිදිමත තිබ්බේ නැති වුණාට දවල් එන ගමන් මට වාහනේ නිින්ද ගියා. ඊට පස්සේ අපි කට්ටියට කියන්නේ කෑවේ කන්න ඕනේ නැහැ කියලා හිතාගෙන හිටියට අපිට බඩගිනි හැදුණා. බඩගිනි හැදිච්ච නිසා අපි ගෙදරින් කෑම ගෙනාවා. ඊට පස්සේ අපි කට්ටිය කෑවා. කාලා දැන් කෙලින්ම ගෙදර තමයි යන්නේ. වාහනේ එක තැනක නතර කරා මොන හරි මේ ගෙදර ගෙනියන්න ගන්න. ගෙදර ගියන් පස්සේ ඉතින් මල්ලි තමයි වැඩිපුරම බලාගෙන ඉන්නේ මොන හරි ගේනකම්. නින්ද ගියපු නිසා කොණ්ඩෙත් හොඳටම අවුල් වෙලා. දැන් ඉතින් මේ මොනවද ඉතින් දැන් කෙලින්ම ගෙදර යන්නේ. ඒක නිසා අවුලක් නෑ. දැන් නම් ඉතින් නිදිමත නැහැ. කලින් නිදාගත්ත නිසා කමල ගම යන්නත් එක්ක සින්දුවකුත් දාලා ඒක අහන ගමන් ඉතින්